කුස්මත් ව්‍යාපෘතියේ පැළ පිටවීම සඳහා විශාල ප්‍රමාණයක් ලංකාවේ බේර විහාරවල වලට ඒ ආයතනයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මඩුල්ල විසින් ඒ කටයුත්ත සිදු කරගෙන යාමට බියගම ගණේවත්ත පුරාණ රාජමහා විහාරයේ විහාරාධිපති වටරක පඤ්ඤාරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අද දින අපේ ගණේවත්ත විහාරස්ථානටත් මේ ආයතනින් පළතුරු පැළ රාශියක් බෙදා දුන්නා. ඒ පැළ අපි කීපයක් මේ විහාරස්ථානයේ අද සිටෙව්වා. ඉතින් මේක මහා ඊටාම සත්පුරුෂ යුතුයකමක්. වගේම ගහකොළ වවනවා කියන්නේ එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩපු වෙලාවේදී දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිටම මේ ගහට කොළට වගේම මේ ගස් හිටවන්න මහ විශාල වෙරවිරියක් සිංහල රජකාරී ඉඳන් පැවතුණා. ඉතින් අදත් ගහක් කොළක් හිටවනවා කියන්නේ හිසට සෙවණක් ලැබෙන කරුණක්. ඒ නිසා ඒකෙන් ලැබෙන පළතුරු සතා සීපාවට පවා මනුෂ්‍යයන්ටත් ඒ පළතුරු භුක්ති විඳින්න පුළුවන්කම තිබෙන බවත් මේ කටයුත්ත මේ ඇත්තන්ට කරගෙන යන්න රත්නත්‍රයේ ආශිර්වාදයත් එවැගේම විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේගේ ආශිර්වාදය මේ ඇත්තන්ට සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.